ඒ කොහොමද ඔයාලට? අදත් අපි පොඩි රවුමක් දාන්න යන්න හදන්නේ ඕල් ඩුබායි අල්ෂීෆ් මේ සූක් එකට. මේකට යන්න පුළුවන් බස් එකෙත් ඒ වුණාට මෙතන ඉඳන් බෝට්ටුවේ යන්න ලේසි හින්දා අපි බෝට්ටුව තෝරගත්තා. ඒකින්ද අදත් බෝට් රයිඩ් එකක් තියෙන්නේ. අපි ගිහින් බලමු. හරි අපි කොට බැස්සා. මුලින්ම හම්බෙන්නේ ඉතින් මෙන්න මේ තියෙන පොඩි ෂොප් දෙක තමයි. මේ වෙනන් තියෙන පොඩි කෑම වර්ග. අපි ඉස්සරහට යන් මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේ හරියේ මේ බිල්ඩින්ග්ස් හදලා තියෙන්නේ අර ඕල් ඩුබායි විදියට. ඒ කියන්නේ කලින් මේ ඩුබායි වල පාවිච්චි කරපු ආකිටෙක්චර් එකේ විදියට. හැබැයි මේවා නම් මේ ළඟදී හදපු බිල්ඩින්ග්ස්. ඒවට අර එයාලා try කරලා තියෙනවා අර ලුක් එක දෙන්න. පරණ ලුක් එක. මේ තියෙන්නේ ඔය දොරවල් එහෙම පේනවනේ නේ අර පරණ ලුක් එක දෙන්න හදපුවා. මේ හරිය මාර ලස්සනයි මොකද මේ ක්‍රීක් එක තියෙන හින්දා. මේ පේනවනේ මෙයාලට මේ ඔය උඩ දාලා තියෙන්නේ මොකක්ද ඒවට කියන්නේ ටෙන්ට් එක. ඒ ටෙන්ට් එක වගේ ඒවා නම් මෙහි සෑහෙන්න තියෙනවා මොකද මෙහි මේ වහින්න නැති හින්දා මේවා ඩැමේජ් වෙනවා අඩුයි. රස්නෙමනේ ගොඩක් වෙලාට තියෙන්නේ. අපි ඉස්සරහට යනකොට තමයි මේ සූක් එකේ ඉතුරු ටික හම්බෙන්නේ. මේ දැනට නම් මේ හරිය ලොකුවට ෂොප් එහෙම නැහැ. කොහොමත් මම මේකේ ලොකුවට කතා කරන්නේ නැහැ. ඔයාලට බලන්න දෙනවා තියෙන දේවල් ගොඩක් ලස්සන දේවල් එහෙම තියෙනවා. ඒකින්ද ඔයාලා ගොඩක් බලන්න. මගේ කතාව මම අඩුකින් තමයි මේකේ යන්නේ. ඔය තියෙන ගොඩක් ಜಾති බලන්න ලස්සන දේවල් ඇඳුම් ලයිට්ස් පේනවනේ. ඒ කඩේ ඇතුලේ මාර ලස්සනයි නේ. ඔය තියෙන එළියෙත් තියෙන ලයිට්ස් තියෙනවා පොඩි සෙල්ලම් බඩු තියෙනවා. අනිත් එක තමයි මේ දවස්වල ෆොරිනර්ස් ලා ඇවිල්ලා ඉන්නේ ගොඩක්. මොකද මේ සීසන් එකේ හින්දා අන්න තියෙන ටී-ෂර්ට් වල print කරන එක. මෙන්න මේක ගැන කියන්නම්. මේ තියෙන අර වැලි වලින් ආර්ට් කරන එක. ඒ වැලි වලින් මේ බෝතල් වලට දාලා එක පාට වැලි ඒවෙන් පොඩි ඩිසයින්ස් හදනවා. මෙන්න මෙයා අපිට කතා කරලාම පෙන්නුවා මේ කොහොමද එයා හදන්නේ කියලා. ඔක චුට්ටක් බලන්න ඔයා කොහොමද හදන්නේ කියලා. ෆුල් වීඩියෝ එක නෑ මේකේ. මේ පොඩි කෑල්ලක් වලට බලන්න අරගෙන තියෙන්නේ. එක පාට වැලි අර රතු පාට, කළු පාට, කහ පාට. එයා ඔක්කොම විනාඩි 3ක් 4ක් වගේ ඇතුළත හදලා ඉවරයක් කරන එක එක බෝතලයක්. ඒ තියෙන අර ඉස්සෙල්ලා වගේම කඩයක් ලයිට්ස් තියෙනවා ගොඩක් ಜಾති තියෙන එකක්. මේ කඩ සෑහෙන ලොකුයි අනිත් කඩ වලට වඩා. ඒ කියන්නේ අපි වෙන සූක් වල විතර මෙච්චර ලොකු කඩ දැකලා නැහැ. ලස්සනයි නේ. මෙන්න මේ වාජන ටික ගෙදරකට ගෙනහිල්ලා තියාගන්න නියමයි. ඔය තියෙන අර ඔය තියෙන ඔය ආකිටෙක්චර් එක ඇහිලා තියෙන ඔය පරණ මේ ඩුබායි එකේ ඉන්ස්පයර් වෙලා ඔය තියෙන ඔය ලී ගහලා තියෙන්නේ. ඔය තියෙන්නේ මේ රටයින්දි වල අතු වලින් හදලා තියෙන්නේ ඔය වහලේ. මේ මෙතන තියෙන්නේ මේ ලොකුම සෙන්ට් බෝතලෙට හම්බෙච්ච මේ ගිනස් රෙකෝඩ් එක. සෙන්ට් බෝතලේ නම් අපි දැක්කේ නෑ මෙතන. මේ හවසට යන්න තියෙන නැව් ඔය නැව් කියන්නේ පොඩි බෝට්ටු තමයි ඉතින් ඔවා. ඒවා කට්ටිය දාගෙන පොඩි අර පාටි වගේ යනවා ඒවා. ක්‍රූස් පාටිස්. කොහොම චිත්‍ර ටික ලස්සනයි. මාර ලස්සන චිත්‍ර ටිකක් තිබ්බා මේ පැත්තේයි අනිත් පැත්තේ තිබ්බා. මාරම ලස්සනයි. ඔව් අයිස්ක්‍රීම් කඩයක්. හරිම කරදරයි වයිෆ් කින් මේ අයිස්ක්‍රීම් කඩයක් දැක්කම. බේර ගන්න බෑ. ඔව් මේ හරි තියෙන රෙස්ටොරන්ට් එකක්. මේකෙත් කෑම එච්චරම ලොකු ගාණක් නැහැ. මේකේ නම් කෑම සාමාන්‍ය ගාණක් තමයි. හැබැයි රහ පාටයි බෝඩ් එක.
කොහොමද හරි විව් එක ඒ විව් එක ඒ විව් එකත් එක්ක මරු ගතියක් තියෙනවා ඒකේ. අනිත් එකේ කලර්ස් ඒ හරිය තියෙන කලර්ස් මැච් වෙනවා මාරම ලස්සනයි. හරි ඉන්නකොට වෙනම අර කාම් වයිබ් එකක් දැනෙනවා කොච්චර සෙනග හිටියත්. ඒ කියන්නේ ඉන්නේ සූක් එකක ඒවට අර කාම් වයිබ් එකක් තියෙනවා. හරි අර වයිව් එකයි එහා පැත්තේ තියෙන ක්‍රීක් එකයි ඒ දෙකම එක්ක හිතට සැහැල්ලුයි වයිබ් එක. තවත් අයිස්ක්‍රීම් කඩයක් ඉක්මනට යන්න ඕනේ මෙතනින් මෙයා උස්සගෙන. ගොඩක් තියෙන්නේ රෙස්ටුරන්ට් මේ හරියේ. තව ඉස්සරහට ගියාම හම්බේ තව ටිකක් ගිහිල්ලා බලමු අපි ඔහොම මෙහිට ඇවිදගෙන. මං කිව්වේ ගොඩක් ඉන්න ෆොරිනර්ස්ලා කියලා. සීසන් එකට ෆොරිනර්ස්ලා එනවා සෑහෙන්න. මෙන්න තියෙනවා පරණ තාලේ නැංගුරමක්. මේ හරි පොඩි ඕපන් ඒරියා එකක් හදලා තියෙනවා නිකන් අර ලස්සනට කට්ටියට ඉන්න. මෙන්න කාපට්ස්ද මේ තියෙන කාපට්ස් ඇෆ්ගනිස්තාන් කාපට්ස්. මේක තියෙනවා මෙහි පර්සියන් කාපට්ස් තියෙන කඩ තියෙනවා මේකේ. ඒක කාපට්ස් જાති. පේනවනේ බෑග්ස් තියෙනවා. මෙන්න මේ චිත්‍ර නම් කොහොම හදලාද දන්නේ නැහැ. කාපට් වල ඒ නූල් රෙදි වලින් හදලා තියෙන එක මාර ලස්සන එක චිත්‍රයක් නේ ඇඳලා වගේ. මෙන්න මෙතන ලයිට්ස් එක බලන්න. මේක ඇතුලෙන් ගත්තාම මාර ලස්සනයි. කොහොමද අර? ඒකන මාරම ගතියක් තියෙන්නේ මේ. ඒක ඇත්තටම මෙතන ඉන්නකොටත් මාර ලස්සනට තියෙනවා. මේවා නම් ඉතින් පොඩි පොඩි අයිටම්ස් තියෙන්නේ. සපත්තු බෑග් මෙන්න ශූක් අල්සීෆ් කියලා ගහලා තියෙන බෝඩ් එක. හරනම් ඇත්තටම මේ මෙතන තමයි පටන් ගන්න තැන. අපි අර බෝට්ටුවෙන් බහැපු තැන ඉඳන් න්යාවේ. ඔටුවන්ගේ මොනවද ඒවට කියන්නේ? ඔටුවන්ගේ මෝල්ස් වගේ හදලා තියෙන්නේ. ඒ තියෙන්නේ ඔටුව හදලා. ඉතින් සෑහෙන්න ඉන්න සත්තු ජාතිය ඔටුව කියන්නේ. ආයෙත් මෙන්න මේ තියෙන පර්සියන් ඩිසයින්ස් වලට හදපු ලයිට්ස්. ඒවා නම් මාර ලස්සනයි. හවස් වෙද්දී කියන්නේ ටිකක් කළුවර වැටෙද්දී මාරම ලස්සනයි ඒ ටික. අපි ඇත්තටම සෑහෙන වෙලා ඇවිද්දා. අපි ඉතින් පුළුවන් තරම් ෂෝට් කලා මේක. කියන්නේ ඔයාලට ඉක්මනට පෙන්වන්න ඕනේ දේවල් පෙන්වන්න විතරක්. ගොඩාක් නැත්තම් ෂොප්ස් තිබ්බා මේකේ. ඔක්කොම තිබ්බේ නැහැ. එක වගේ දේවල් තියෙනවනම් චුට්ටක් අයින් කරලා ලස්සනම ටික තමයි ගෙනාවේ මේකේ. මේ තියෙන පර්ෆියුම් මේකෙන් අපිට මෙයාලට කිව්වා මෙයාලා හදලා දෙනවා එක එක දේවල්. ඒ කියන්නේ අපි කැමති විදිහට පර්ෆියුම් එක හදලා දෙන්න ඕන. කස්ටමයිස් කරලා දෙනවා යාලා පර්ෆියුම්ස්. මේ හරි පොඩි ෆන්ක්ෂන් එකක් කරනවා මේ ඉන්දියන් අයගේ. මේ ඔන්න ඇතාගේ පිට යන එකත් ඔය ඉන්දියන් අයගේ මේ මෙතන රෙස්ටොරන්ට් එකේ තියෙන එක. ඕක මම තව කොහෙදි හරි දැකලා තියෙනවා. මේ ඒක ඉන්දියන් අයගේ මොකක් හරි පරණ සිද්ධියක් සම්බන්ධව හදපු මේ එකක් තමයි ඇතාගේ පිට යන එක. හරියට මම කතාව දන්නේ නැහැ ඒක නා. මම දැන් දෙකක විතර කලින් දැකලා තියෙනවා ඒකයි. එන්න මේ අනිත් චිත්‍ර ටික. ඒ ටික මාර ලස්සනයි. කලින් ටිකත් ලස්සනයි. එනවනේ. අලුත් ඩුබායි වල චිත්‍ර තියෙනවා. පරණ ඩුබායි වල චිත්‍ර තියෙනවා. ඩුබායි කුමාරිකාවන්ගේ චිත්‍ර තියෙනවා. ඇත්තටම ඉතින් ඇවිදගෙන යන්න නම් මාර්ගati ඕන්නම් බඩු ගන්නත් පුළුවන්. ලස්සන බඩු තියෙනවා. මේවා නම් මේ පරණ ලන්තෑරුම් මනම් තියෙන්නේ මේ ඒ ඔය කඩවලට එහෙම ගන්නවා සමහරක් අය ලස්සනට තියන්න. කවුරුත් නෑ අයිස්ක්‍රීම් ගන්න. අයිස්ක්‍රීම් ගන්න කෙනෙක් කියන්නේ අර අයිස්ක්‍රීම් වලින් වැඩ දානවා බලන්න තිබ්බා. මෙන්න තියෙනවා පරණ බඩු තියෙන කඩයක්.
මෙතන තියෙනවා සෑහෙන්න පරණ බඩු. අම්බෝ හිතාගන්න බෑ මේ මොනවද කියලා. මම ඉස්සරහට යනකොට මම දැක්කා ඔගේ බුදු පිළිමයකුත් තියෙනවා. කොහෙන් ගෙනල්ලාද මන්ද සෑහෙන බඩු තියෙනවා. දැක්කනේ පහන් කියන්නේ මොනවද? ඊවට කියන්නේ පහන් තමයි. මේ පේනවනේ එක එක චිත්‍ර ඇඳපු අර මල් පෝච්චි වගේ ඒවා ලස්සන ඒවා තියෙනවා. නිකන් අනිත් එක ගොඩාක් පරණ ඒවා තියෙන්නේ. ඔය තියෙන මේ තුර්කිෂ් කොෆි හදන මේ භාජනයක්. ඒවා දාලා අර වැලියු රත් කරලා කොෆි හදනවා. තුර්කිෂ් කොෆි කියලා. ඒ කොෆි එක ගොඩක් අපේ අයටන සෙට් වෙනවද දන්නේ නැහැ. ඒක සීනි දාන්නෙත් නැතුව හදන්නේ. හැමන්නම් කැමති ඒ කොෆි එකට. මේ මෙතන තියෙනවා මේ එක පරණ චෙස් බෝඩ් එකකුත් තියෙනවා. මේවා නම් කොහෙන් ආවද කියලා හිතා ගන්න. මේ පරණ ටෙලිෆෝන්ස් පරණ ටීවී එකක් තියෙනවා. ඒකේ ගහලා තියෙනවා ටීවී එකයි රේඩියෝ එකයි දෙකම එකට තියෙන්නේ කියලා. ඉන්න පරණ එක. අර පරණ නාවකයන්ගේ බඩුත් තියෙනවා. මං කියන්නේ බුදු පිළිමයක් එකක් තියෙනවා කියලා මේ. ඒවා චිත්‍ර තියෙනවා. ග්‍රැමෆෝන් පුටු එක ජාති ගොඩාක් දේවල් තියෙනවා. මම දැක්ක මේ හරිය තිබ්බා මේ අර යුද්ධෙට දාන අර ඉස්සර කට්ටිය යුද්ධයට යනකොට දාන්නේ අර ඔලුවට දාන්නේ වන්නේවත් තිබ්බා. මෙන්න මේ ස්වීට් කෝන්ස්. මේ ස්වීට් කෝන් මේ ලංකාවේ තියෙන කෝන් එක වගේ නෙමෙයි. මේක මේ තම්බල ලුණු දාන්න දැම්මම මාර රහයි කියන්නේ පැණි රහයි. ලංකාවේ තියෙන එක පැණි රහ නෑනේ. අරක පැණි රහයි. කාලා බලන්න වෙලාවක. ඉන්න ආයෙ ලයිට් කඩයක් අපිට සෙට් වුණා. මේකේ කාපට්ස් තියෙනවා. ඒ කාපට් නම් මං හරි කැමති. ඒ කාපට් වලට ඒවා මාර ලස්සනයි. අනිත් එක මේ හරිම සනීපයි. එන ආසයි මං ඒ කාපට් වලට. පේනනේ කුළු බඩු අනම්මනම් මල් ಜಾති මල් වේලපුවා තියෙනවා. ඒවත් මේ තම්බල බොනවා එක එක දේවල් වලට ගන්නවා. මෙතන මල් අපි මේ කතා කරලා ඇහුවා මෙතන තිබ්බා මේ දෙලුම් මල් එහෙමත්. ඒ දෙලුම් මල් මේ මම හිතන්නේ මෙන්න මට මතක විදිහට මේ රතු පාට එක තමයි දෙලුම් මල. මේ ඒවා තම්බල බොනවා. උන් කිව්වා එක එක දේවල් වලට හොඳයි කියලා. මොනවද කියලා දැන් නම් මතක නෑ මට. මේ තියෙන සැෆ්‍රන් රතු පාට. සැෆ්‍රන් නම් හොඳයි කියලා මම දන්නවා සෑහෙන්න. ගෑල් ළමයි නම් සෑහෙන්න බොනවා ලස්සන වෙන්න කියලා. මේ මී පැණි ಜಾති. එක එක මී පැණි ಜಾති. ආයෙත් තියෙන එතන පරණ බඩු තියෙන තැනක්. මේවා ඉතින් ඔය දැන් එන කට්ටිය ගෙවල් වලට ගෙනියනවා. මේ තියෙන්නේ මේ හරිය තියෙන පොඩි ඕල් ඩුබායි කියලා පෙන්වන්න හදපු ගමක්. මේ ගම පටන් ගන්න හරිය. ඔය තියෙන යාළුවගේ අර පරණ තිබ්බ දේවල් යාළුවා කොහොමද හිටියේ කූඩාරම් වල යාළුවා මොනවද පාවිච්චි කරේ කියලා පෙන්වන්න තියෙන දේවල් ඔය. එක දේවල් තියෙන කේටල් තියෙනවා. ඒ වගේ දේවල්. මේක දැන් කළුවර වැල්ල මේ හරිය ගියා කියලා එහෙම තියෙන. ඉතින් අර පරණ විදියට හදපු බිල්ඩින් තමයි යාළුවා ගෙවල් විදියට පෙන්වන්න. මේ අපි ඉතින් මේ හරිය නතර වෙන්න කියලා තමයි හිතුවේ. ඔයාලා දිගටම අපේ වීඩියෝ ටික බලන්න. ඒ වගේම subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි මේ හරියෙන් නතර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.